Welcome to Twin Bells. අද තවත් සරල වාක්‍ය 10ක් ගෙනව ඔයාලට පුළුවන් ද ඉංග්‍රීසියෙන් කියන්න කියලා බලමු. අපි බලමු මොනවද සරල වාක්‍ය 10. එකක් තමයි ළමයි තාක්ෂණික දැනුම බෙදා හදා ගන්නවා. දෙවෙනි වාක්‍යය ඔවුන් තාක්ෂණික දැනුම බෙදා හදා ගන්නවාද? තුන්වෙනි වාක්‍යය මොනවද ඔවුන් බෙදා හදා ගන්නේ? හතරවෙනි වාක්‍යය ඔවුන් තාක්ෂණික දැනුම බෙදා හදා ගන්නේ නැහැ. පස්වෙනි වාක්‍යය ඇය ප්‍රංශ භාෂාව කතා කරනවා. පස්වෙනි වාක්‍යය ඇය ප්‍රංශ භාෂාව කතා කරනවාද? හයවෙනි වාක්‍යය මොනවද ඇය කතා කරන්නේ? හත්වෙනි වාක්‍යය ඇය භාෂාවක් කතා කරන්නේ නැහැ. අටවෙනි වාක්‍යය ඇය ඉංග්‍රීසි කතා කරන්නේ නැද්ද? ඔවුන් දෙහිනන්නේ නැද්ද? ඉතින් ආදී වශයෙන් මෙන්න මේ වාක්‍ය 10ක් තිබෙනවා. මේ වාක්‍ය 10 කොහොමද කියලා ලියන්නේ කියන්නේ කොහොමද කියලා බලමු. ළමයි තාක්ෂණික දැනුම බෙදා හදා ගන්නවා. මෙතන ප්‍රධාන වාක්‍ය තමයි ළමයි බෙදා හදා ගන්නවා. මොනවද තාක්ෂණික දැනුම? ළමයි බෙදා හදා ගන්නවා. බෙදා හදා ගන්නවා කියන එකට verb එක තමයි share කියන එක. The children share. ළමයි බෙදා හදා ගන්නවා. බහුවචන නාමපදයක් තමයි බහුවචන ක්‍රියාපදය. The children share. The children share. මොනවද? තාක්ෂණික දැනුම. Technical knowledge. The children share technical knowledge. ඒ විදිහට තමයි වාක්‍යන්නේ. The children share technical knowledge. හරිම සරලයි. ළමයි තාක්ෂණික දැනුම බෙදා හදා ගන්නවා. The children share technical knowledge. හරි අපි යමු ඊළඟ සරල වාක්‍යයට. ඔවුන් තාක්ෂණික දැනුම බෙදා හදා ගන්නවාද? ඔවුන් තාක්ෂණික දැනුම බෙදා හදා ගන්නවාද? ඔවුන් බෙදා හදා ගන්නවා කියන එක කොහොමද අපි ලියන්නේ? දේශය. ඔවුන් බෙදා හදා ගන්නවා කියන එක අපි ලියන්නේ දේශය. එකෙන් අපි ප්‍රශ්නයක් හදනවා නම් බහුවචන සහ I සමග අපි යොදන්නේ do කියන පදේ අපි මුලට ගන්නවා do දේශය. do දේශය. ඔවුන් බෙදා හදා ගන්නවාද? do දේශය. ඊට පස්සේ මොනවද කියනකොට ඒක ප්‍රශ්න අහන වචනයක් what කියන්නේ මොනවාද? do දේශය කියන ප්‍රශ්නයට අපි මුලට එකතු කරනවා what කියලා. What do they share? What do they share? මොනවද ඔවුන් බෙදා හදා ගන්නේ? What do they share? They share. Do they share? What do they share? මොනවද ඔවුන් බෙදා හදා ගන්නේ? What do they share? මේ විදිහට තමයි මේ සරල වාක්‍ය ඉංග්‍රීසියට විපරිවර්තනය කරගන්නේ. අපි තවත් කෙටි වාක්‍යයක් බලමු. තුන්වෙනි වාක්‍යය ඔවුන් තාක්ෂණික දැනුම බෙදා හදා ගන්නේ නැහැ. මේ නැත යන අර්ථයේ වාක්‍යය. ඔවුන් බෙදා හදා ගන්නවා කියලා කොහොමද කියන්නේ? they share. ඔවුන් බෙදා හදා ගන්නේ නැහැ කියනවා නම් අපි මැදට අපි යොදනවා do not. එහෙම නැත්නම් කෙටියෙන් අපි කියනවා don't කියලා. දේශය කියන අතරට අපි දානවා do not එහෙම නැත්නම් don't කියලා. they do not share. ඔවුන් බෙදා හදා ගන්නේ නැහැ. නැත්නම් they don't share. මේ දෙකම එකම අර්ථයේ ඔවුන් බෙදා හදා ගන්නේ නැහැ. They don't share. They don't share. ඔවුන් බෙදා හදා ගන්නේ නැහැ. මොකක්ද? තාක්ෂණික දැනුම. Technical knowledge. They don't share technical knowledge. ඔවුන් තාක්ෂණික දැනුම බෙදා හදා ගන්නේ නැහැ. They don't share technical knowledge. ඊළඟ තවත් සරල වාක්‍යයකට ඇය ප්‍රංශ භාෂාව කතා කරනවා. කතා කරනවා කියන එකට verb එක තමයි speak. භාෂාවක් කතා කරනවා නම් speak කියලා කියනවා. She speak කියලා කියන්නේ නැහැ. ඒක වැරදි. ඒක වචන noun එකක් හින්දා අපි speaks කියලා තමයි verb එකත් ඒක වචන තියන්නේ. She speaks. ඇය කතා කරනවා. She speaks. මොනවද? ප්‍රංශ භාෂාව. ප්‍රංශ භාෂාවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? French. ප්‍රංශ භාෂාවට French කියලා කියනවා. ඉංග්‍රීසි වලට English. දෙමළ වලට Tamil. මේ විදියට she speaks French. ඇය ප්‍රංශ භාෂාව කතා කරනවා. She speaks French.
ඒ විදිහට තමයි මේ වාක්‍යය අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ. තව වාක්‍යයක් බලමු. මේ එම දැන් වාක්‍යයම අපි කොහොමද ප්‍රශ්නය කරනවා? ඇය ප්‍රංශ භාෂාව කතා කරනවාද? ඇය කතා කරනවා කියලා කොහොමද කියන්නේ? She speaks. She speaks. ඇය කතා කරනවාද කියලා හඳනවනම් ඔන්න he she it සහ ඒක වචන නාමපද සමග අපි යොදනවා does කියන වචනේ. He speaks කියන්නේ කෙටි වාක්‍යෙ වලට අපි ගන්නවා does. Does she speak? මොකද speaks කියලා ඒක වචනෙන් තියන්නේ does එක අපි යොදන්නේ speak කියලා. Does she speak? ඇය කතා කරනවාද? Does she speak French? Does she speak French? ඇය ප්‍රංශ භාෂාව කතා කරනවාද? හරිද සරලයි. Does she speak French? ඇය ප්‍රංශ භාෂාව කතා කරනවාද? තවත් අපි කෙටි වාක්‍යයක් බලමු. මොනවද ඇය කතා කරන්නේ? මොනවද ඇය කතා කරන්නේ? කලින් කියපු කෙටි ප්‍රශ්නයටම අපි තවත් කොටසක් එකතු කරනවා. මොනවද කියලා. ඇය මොනවද කතා කරන්නේ? මොනවද කියනකොට ප්‍රශ්නාර්ථ වචන තමයි what. Does she speak? ඇය කතා කරනවාද? මොනට අපි what කියන එක දැම්මම what does she speak? මොනවද ඇය කතා කරන්නේ? ඇයි ඇය කතා කරන්නේ කියලා කිව්වොත් why does she speak? මොනවද ඇය කතා කරන්නේ කියලා කිව්වොත් what does she speak? ඇයි ඇය කතා කරන්නේ කියලා කිව්වොත් why does she speak? මේ විදිහට අපිට ප්‍රශ්නය වෙනස් කරගන්න පුළුවන්. මොනවද ඇය කතා කරන්නේ? what does she speak? what does she speak? ප්‍රශ්නාර්ථ වචනය අපි උලට දා මේ විදිහට මේ සරල ප්‍රශ්නය ගොඩනගා ගන්න පුළුවන්. තවත් කෙටි වාක්‍යයක් අපි බලමු. ඇය භාෂාවක් කතා කරන්නේ නැහැ. ඇය භාෂාවක් කතා කරන්නේ නැහැ. භාෂාවක් කියලා කිව්වම a language. a language භාෂාවක්. ඇය කතා කරනවා කියලා කියන්නේ කොහොමද? she speaks. she speaks. ඇය කතා කරනවා. ඇය කතා කරන්නේ නැහැ කියලා කිව්වොත් අන්න he she it එක අපි does දානවා. does not speak. she does not speak. she does not speak කියන්නේ ඇය කතා කරන්නේ නැහැ. අපි does not කියන එක short form එකෙන් කියනවා doesn't කියලා. she doesn't speak. ඇය කතා කරන්නේ නැහැ. she doesn't speak. මොකක්ද කතා කරන්නේ නැති? a language. she doesn't speak a language. ඇය භාෂාවක් කතා කරන්නේ නැහැ. she doesn't speak a language. අපි ඊළඟ කෙටි වාක්‍ය බලමු. ඇය ඉංග්‍රීසි කතා කරන්නේ නැද්ද? අන්න කතා කරන්නේ නැහැ කියලා තිබුණා. කතා කරන්නේ නැද්ද කියලා දැන් ප්‍රශ්නයක්. යම් කිසියක් කරන්නේ නැද්ද? එතකොට මේ does not නැත්නම් doesn't කියන ඒ කොටස අපි ගන්නවා මුලට. she doesn't speak කියන්නේ ඇය කතා කරන්නේ නැහැ. doesn't she speak? doesn't කියන එක අපි මුලට ගත්තා. doesn't she speak? ඇය කතා කරන්නේ නැද්ද? ඇයි ඉංග්‍රීසි කතා කරන්නේ නැද්ද? doesn't she speak English? ඉංග්‍රීසි කියන කොටසත් අපි අගට එකතු කරගත්තා. doesn't she speak English? doesn't she speak English? ඇයි ඉංග්‍රීසි කතා කරන්නේ නැද්ද? doesn't she speak English? ඊට පස්සේ ඔවුන් පිහිනන්නේ නැද්ද? ඔවුන් පිහිනන්නේ නැද්ද? ඔවුන් පිහිනනවා කියනවා නම් they swim. ඔවුන් පිහිනන්නේ නැහැ කියනවා නම් අන්න IVU they සහ I සමග අපි යොදනවා. IVU they සමග අපි යොදන්නේ do කියලා. do not don't. do not අපි කෙටියෙන් කියනවා don't කියලා. they ඔවුන් පිහිනන්නේ නැද්ද? ඔවුන් පිහිනන්නේ නැද්ද කියනකොට අපි don't කියන කොටස අපි මුලට ගන්නවා. don't they swim? ඔවුන් පිහිනන්නේ නැද්ද? don't they swim? ඔවුන් පිහිනන්නේ නැද්ද? they don't swim. don't they swim? ඔවුන් පිහිනන්නේ නැද්ද? හරිම සරල විදියට මේ වාක්‍ය අපිට ගොඩනගා ගන්න පුළුවන්. මේක ඇත්තටම කියනවා නම් චැලෙන්ජ් එකක් නෙමෙයි. මේක චැලෙන්ජ් එකක් නෙමෙයි. හරි සරලයි. ඉතින් මේ කෙටි වීඩියෝ ගැන ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. යෝජනා චෝදනා හැමදේම ඉදිරිපත් කරන්න.
මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තවත් යාළුවෙකුට බලන්න දෙන්න කැමති නම් ඔයාලා ෂෙයා කරන්න, ලයික් එකක් දාගෙන යන්න. මේ ඔයාලගේම channel එක Twin Bells. Wish you all the best.